මගේ වචනය පාලනය කරන්න මම කොච්චර උත්සාහ කරුවත් පාලනය වෙන්නේ නැහැ. ඇයි ඒ ආයතනයේ තියෙන ප්‍රශ්නයක් ඒක. මම වචනය පාලනය කරන්න නෙමෙයි උත්සාහ කරන්න ඕනේ, නිවැරදි කරන්න. සම්මා වාචා කියන එකෙන් අදහස් කරන්නේ වචනය පාලනය කිරීමක් නෙමෙයි, වචනය නිවැරදි කිරීමක්. කතා කරන්න එපා කිව්වේ නෑ, හරියට කතා කරන්න. නිවනට ගැළපෙන දේ කතා කරන්න, අනවශ්‍ය දේවලින් නිවැරදි වෙන්න. මේ නිවැරදි වීමක් හරියට දකින්න විදියක්, හරියට සවන් දෙන විදියක්, හරියට ඇසිරෙන විදියක්, හරියට ජීවත් වෙන විදියක්, හරියට හිතන විදියක්, හරි අටමඟ කියලානේ කිව්වේ. එහෙනම් ආයතනත් එක්ක නාම රූප ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු කරන නිසා කෙලෙස් අවදි වෙනවා. හඳුනාගත්තේ නැති නිසා මම මුලා වෙනවා. ඒ නිසා කර්ම හට ගන්නවා. දුක දීර්ඝ කාලීනව නඩත්තු වෙනවා. දුක මාව ඉදිරියට රැගෙන යනවා. දුක විසින් මගේ ලෝකය, මගේ භවය, මගේ සසර තීරණය කරනු ලබනවා. ඒක මම ගත්ත තීරණයක් නෙමෙයි. මගේ මුලාව නිසා හටගත්ත දෝෂයක්. වස්තුවක්, භෞතිකයක් දකින්න අපට තානමක් නැහැ. ඒ දකින්නකොට අවදි වෙන ලෝභය නොදකපු එක අපේ වරදක්. ඒ වරද අපි කළා. ඒ නිසා ලෝභ සාගත, ditthi සම්ප්‍රයුක්ත, සසංකාරික, අසංකාරික සිත්වලට අපි මුලා වුණා. ඒ ලෝභය නඩත්තු කරන්න ලෝභයේ සරණ ගියා. මසුරුකම නිසා, තණ්හාව නිසා, කෑදරකම නිසා විඳින්න පුළුවන් හැම දුකටම උරුමකම ලැබුණා. ලෝභය හේතු කොටගෙන කුමන දුක් අපට විඳවන්න තියනවාද? හැම එකක්ම උරුමයි අපට. ඇයි ඒ? නෙතට ඒ රූපය ගැටුණා, ඒ වස්තුව ගැටුණා. ඒ වස්තුව නෙතට ස්පර්ශ වෙනකොට නිර්මාණය වෙච්ච මනස දැක්කේ නෑ. ලෝභ සාගත සිත දැක්කේ නෑ, හඳුනාගත්තේ නෑ. ඒකේ ප්‍රතිඵලය